ඔන්න මම අද රසවත් බයිට් එකක් හදන්න යන්නේ. ඒක හදන්නේ මෙන්න මේ වගේ ගෝවා වලින්. මේකේ ගෝවා පොඩි ඉති 4ක් අරගෙන තමයි මම ඒ බයිට් එක ඔයාලට හදලා පෙන්නන්න යන්නේ. ඊට අමතරව පාන් පිටි ටිකක්, ඒ වගේම ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ටිකක් තමයි ඕන වෙන්නේ. එහෙනම් අපි බලමු දැන් කොහොමද ඒක හදාගන්නේ කියලා. මම මේකෙන් මේ විදිහට ඉති 4ක් අරගෙන හොඳට හොදාගෙන එනවා. හොදාගෙන ඇවිල්ලා මේක මම හොඳට පොඩියට කපා ගන්නවා. කපාගෙන වෙනම භාජනයක් අරගෙන කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම ලුණු කුඩු ටික ටික දාලා, පාන් පිටි මේකට දාලා, වතුර පොඩ දාලා මේක දියාරුත් නැති, ඒ වගේම ඝනකමත් නැති පදමට මම මේක හොඳට කලවම් කර ගන්නවා. මෙන්න මේ ගානට තියෙන්න ඕන. ඊට පස්සේ මම මේකට කපාගත්තු ගෝවා ටික එකතු කරලා හොඳට කලවම් කර ගන්නවා. මේ තියෙන්නේ ගෝවා ටික මම දැන් තෙල් ටිකක් ලිපේ තියලා ඒකට මේ ගෝවා වලින් ටික ටික දාලා තෙලේ බැද ගන්න යන්නේ. මේ විදිහට ඔක්කොම ගෝවා ටික ඔයාලා බැද ගන්න. මේ බලන්නකෝ මම හදාගත්ත රසවත් බයිට් එක. මේක ඔයාලට ටී ටයිම් එකකට, පාටි එකට, ඒ වගේම ඔයාලට මේක කොහේ හරි අරන් යන්න උනත් පුළුවන්. ඒ තරම් රසවත්. එහෙනම් අපි රස බලමු නේද? මන්න රස බැලුවා. ඔයාලත් මේක හදලා මේ විදිහට රස බලන්න. මාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.